ස්පැගදි හදන්න තමයි යන්නේ. ඉතින් මම හදන විදිහට මම බෝංචි හදාගෙන තියෙනවා. ඒත් එකම දැන් පෑන් එකේ තෙල් ටිකක් ලිපේ තියලා තියෙනවා. දැන් මම ඒකට බටර් එකතු කරනවා. එතකොට රස වැඩිනේ. දැන් මම කපාගත්තු කැරට් මම ටිකක් දිගට ආකාරයට කපාගෙන තියෙන ඔයගලන්ට පේනවනේ. මම කැරට් ටික දැන් මුලින්ම එකතු කරන්නේ. කැරට් ටික හොඳින් මම ටෙම්පරාදු කරගන්න ගමන් එකතු කරනවා සුදු ලුණු සහ බී ලුණු ගෙඩියක්. සුදු ලුණු චොප් කරගෙන තමයි එකතු කරගන්නේ. මොකද ඒ ගාලික් රසය පැගදියකට හොඳට උරා ගන්න ඕනේ නිසා. කැරට් ටික පොඩ්ඩක් තැඹීගෙන එනකොටම මම මේ විදිහට දිගටි විදිහට කදාගත්තු බෝංචි ටික එකතු කරගන්න. මොකද බෝංචි පොඩ්ඩක් මට තඹ ගන්න ඕනේ. ගොඩක් නෙමෙයි හැපෙන ගානට. දැන් හොඳින් කලවම් කරනවා. බලන්නකෝ. දැන් ලස්සනට පාටට මේක වහලා තඹ ගන්න එපා. මේ ගානට තැඹීගෙන යනකොට මම මේකට ලීක්ස් දිගටි හැඩයට කපාගත්තු ලීක්ස් එකතු කරනවා. ඇත්තටම ස්පැගදි හැමෝම හදන්නේ සෝස් දාලා විතරයිනේ. නමුත් පෝෂණ ගුණය අතින් වැඩි මේ විදිහට හැදුවාම ඒකයි මම මගේ බබාලට මෙහෙම හදන්නේ. අනිත් එක කන්න ආස හිතෙනවා. දැන් මේකට ලුණු පදමට ඕගොල්ලෝ ගන්න ප්‍රමාණය අනුව එකතු කරන්න. ඕගලන්ට පේනවනේ මම දැන් කොච්චර ලොකු එළවලු ප්‍රමාණයක් එකතු කරගෙන තියෙනවද කියලා. ස්පැගදි 500කට මම එළවලු එකතු කරගෙන තියෙනවා 500ක් තරම් එකට එක අනුපාතයට. ඉතින් මේකට ගම්බිස්කුඩු පොඩකුත් දාගන්න බබාලා කැමති ගානට. දැන් හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ එකතු කරනවා ස්පැගදි ටික ටික. මේක ටික ටික එකතු කරන්නේ ඇත්තටම ස්පැගදි එක මේ නූඩල්ස් වගේනේ දිගම දිගයි. ඉතින් එතකොට මේක අපිට කුඩු කරගත්තොත් කැතයි. ස්පැගදි කන්න ඕනේ ස්පැගදි කන විදිහට. ඉතින් මේ විදිහට පොඩ්ඩක් මම මේක මෙන්න මේ විදිහට කලවම් කරගන්න ඕනේ. පලා ගන්න නැතුව. ඒ නිසා තමයි ටික ටික එකතු කරගන්න කියලා කිව්වේ. පොඩ්ඩක්. එතකොට තමයි මේක ලස්සනට හැම කොටසටම යන්නේ. දැන් මම ඊතුරු ස්පැගදි ටිකත් එකතු කර ගන්නවා. මේ ගානට එකතු කරලා ඊතුරු ටික ඊළඟට එකතු කරනවා. මේකත් කලවම් කරගෙන මෙන්න මෙහෙම. දැන් ඔයගොල්ලෝ මේක ලස්සන. පේනවනේ මගේ කැමරාකරණය කරන්නේ අභිෂේක් රත්නායක. එයා තමයි ඔය කියන්නේ. මගේ පුංචි පුතා. අපිට හැමදාම මෙහි ඉන්නවා. දැන් ඉතින් මම අවසාන ස්පැගදි ටිකත් එකතු කළා. මෙන්න මෙහෙම ලිප ඕෆ් කරගෙන දැන් හොඳින් කලවම් කරගන්න එක තමයි කරන්නේ. මේ ඕනාට වැඩිය ස්පැගදි තැම්බෙන්න හොඳ නැහැ. එතකොට අර ලස්සන නූල් වගේ තියෙන්නේ නැහැ. එතකොට බබාලට කන්න එපා වෙනවා. මේ විදිහට අර සෙපරේට්ලි එළවලු ඔක්කොම ඇලෙන්නේ නැතුව තියෙනකොට හරිම ෂෝක්. ඒ වගේම තමයි ඒක ලස්සනයි, රසයි, කන්න පහසුයි. අර ඇලෙන සුළු ස්වභාවයක් එන්නේ ඕනාට වැඩිය අපි කුක් කරගත්තාම. බලන්නකො ලස්සන එළවලු පිරෙන්න දාලා. ඉතින් මේකට ඕන ඔයගොල්ලන්ට බිත්තරත් එකතු කරගන්න පුළුවන්. නමුත් ඉතින් මම නිතරම චිකන් කරියක් ඒව වෙනම හදන හින්දා තමයි මම මේකට එකතු නොකරේ. හේතුව බබාලට ඒව වෙනම හදන හින්දා. නැත්තම් මේකට බිත්තර යොදාගත්තාමත් හරිම රසයි. පොඩ්ඩක් ඔන්න බලන්න. මේ දැන් මම මේක හදලා තියෙන්නේ. ඔයගලන්ට පේනවද? මෙන්න මේ විදිහට හොඳට සිරිසිරි ගාලා වැටෙන විදිහට තමයි මේක හදා ගන්නට ඕනේ. බලන්නකෝ කොච්චර ෂෝක්ද කියලා. ඉතින් ඔයගොල්ලෝ ස්පැගදි මේ විදිහට හදලා බලන්න. මේක මාරම රසයි. ඒ වගේම තමයි ඇත්තටම හරිම ගුණයි. ඔන්න මම දැන් මේක ප්ලේට් එකකට arrange කරලා ඔන්න මම මේ විදිහට මේක garnish කරගන්නවා. තව පාස්ලි ටිකකුත් දාලා. මොකද පාස්ලි කියන්නේ හරිම ගුණ දෙයක් නේ. ඉතින් ඒ නිසාම මම පාස්ලි ටිකක් හැමතිස්සෙම වගේ කෑමට එකතු කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මම පාස්ලි ටිකකුත් දාලා ස්පැගදි එක රසම රසට හැදුවා. ඕගොල්ලෝ අනිවාර්යෙන්ම හදලා කමෙන්ට් එකක් දාන්න.